Samantha Cybertech. Samantha Cybertech. එහෙමනම් යාළුවනේ සුසන්ත සයිබර්ටෙක් YouTube channel එක හා එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් වෙනද කියනවා වගේ අදත් වටිනා කියන වීඩියෝ එකක් අරගෙන ඔයාලා ළඟට ආවේ ඔයාලගේ තාක්ෂණය පිළිබඳ දැනුම සුළු කාලයක් තුළ වර්ධනය කරලීමේ අරමුණින්. ඉතින් මගේ මේ වීඩියෝ එක මුල ඉඳලා අවසාන වෙනකන් ස්කිප් නොකර බලලා වටිනා කියන දැනුමක් ලබා ගන්න කියන ගමන් මගේ මේ channel එක මේ වෙනතෙක් subscribe කරලා නැත්නම් subscribe කරන්න like කරන්න ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් අපි වැඩි කතා නැතුව අද අපි කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා බලමු. අද අපි කතා කරන්න යන මාතෘකාව තමයි ගිනි අනතුරු ඇගවීමේ පද්ධතියක්. එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එකක් ව්‍යාපෘතියක් මොන ආකාරයටද සිද්ධ කරන්න කියන එක තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් Arduino භාවිතා කරලා ගිනි අනතුරු හඳුනා ගැනීම. එහෙම නැත්නම් ගිනි හඳුනා ගැනීමේ පද්ධතිය තමයි අද අපි කතා කරන්නේ. ඉංග්‍රීසියෙන් කිව්වොත් fire alarm project fire detection system using Arduino. ඉතින් fire alarm කියන එක ඔයගොල්ලන් හැමෝම දන්නවා. හැම බිල්ඩින් එකකම තියෙන එක concept එකක් තමයි මේ fire alarm කියන්නේ. ඉතින් මේ fire alarm system එක මොන විදිහටද ක්‍රියාත්මක වෙන්නේ සහ මේක කොයි විදිහටද අඳුරගන්නේ ලොකු සංකීර්ණ දෙයක් සරලව ඉගෙන ගමු. මම හිතනවා මේ හරහා ඔයාලට ඇත්තටම වඩාත් ඵලදායී දැනුමක් ලබා ගන්න පුළුවන් වේවි කියලා. ඉතින් එහෙමනම් අපි බලමු අද අපි කතා කරන්න යන මේ මාතෘකාව සඳහා අපිට අවශ්‍ය components මොනවද කියලා. අද අපිට අවශ්‍ය වෙනවා Arduino UNO board එක වෙනදා කියනවා වගේ. ඒ වගේම flame sensor එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට buzzer එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම logic toggle එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම LED green ලයිට් එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම බැටරි 12 watts power supply එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම රිලේ එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම ground connection එකක්, ඒ වගේම 5 watt power supply එකක්, LM044L කියන අපේ සුපුරුදු ඩිස්ප්ලේ එකත් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් අපි එහෙමනම් මේ සියලුම components භාවිතා කරගෙන අපි බලමු කොහොමද මේ ව්‍යාපෘතිය නිර්මාණය කරගන්නේ Arduino UNO board එක භාවිතා කරලා. ඒ වගේම මේක අපි කතා කරනවා විතරක්ම නෙවෙයි. අපි මේක ප්‍රැක්ටිකල් අවබෝධයක් ලබා ගන්න Proteus software එකට ගිහිල්ලා කනෙක්ෂන් හඳුනාගෙන ඒ වගේම සිමියුලේට් කරලා ප්‍රැක්ටිකල් අවබෝධයක් ලබා ගමු කොහොමද fire alarm project එකක් එහෙම නැත්නම් fire detection system එකක් මොන ආකාරයටද ක්‍රියාත්මක කරගන්නේ Arduino UNO board එකක් පාවිච්චි කරලා කියලා. එහෙමනම් අපි යමු Proteus software එකට. එහෙමනම් යාළුවනේ ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ Proteus software එකට. අර P කියන icon එක ක්ලික් කරලා අපිට අවශ්‍ය components සියල්ලම select කරගෙන හමාරයි. ඉතින් ඔයාලට පැහැදිලි කොහොමද අපි components select කරගන්නේ මේ Proteus එක කියන එක. ඒක අද බලන කෙනෙක් නම් ඔයාලට බලන්න පුළුවන් මගේ කලින් දාලා තියෙන වීඩියෝ. ඒ හරහා ඔයාලට ඒ අවබෝධය ලබා ගන්න පුළුවන් වෙයි කියලා කියන ගමන් ඔන්න මම දැන් අද අපි කතා කරන project එකට අවශ්‍ය components සියල්ලම select කරගෙන හමාරයි. sensor එක තියෙනවා, flame sensor එක, ඊළඟට Arduino UNO board එක තියෙනවා. ඒ වගේම LM044L කියන display එක තියෙනවා, LED එක තියෙනවා, buzzer එක තියෙනවා, power supply unit එක තියෙනවා. ඒ වගේම අපේ relay එකක් තියෙනවා. ඉතින් මේ component සියල්ලම පාවිච්චි කරලා අපි ඒ අතර ඇති connection එකත් සිද්ධ කරගෙන හමාරයි. ඔයාලට බලන්න පුළුවන් මොන ආකාරයටද මේ connection එක සිද්ධ කරගෙන තියෙන්නේ කියන එක. ඒ සඳහා මගේ කලින් වීඩියෝ වෙන දකිනා වගේ බලවුවම ඔයාලට දැනගන්න පුළුවන් මේ එක එක components වල තියෙන විශේෂත්වය ඒ වීඩියෝ වල අපි කතා කරලා තියෙනවා. එතකොට කනෙක්ෂන් කරන ආකාරය ගැන කතා කරලා තියෙනවා. හරි. ඔන්න දැන් ඉතින් අපිට දැන් තියෙනවා මෙතන වැදගත් කාරණයක් කතා කරන්න. මෙතන logic toggle එකක් පාවිච්චි කරන්නේ simulation platform වල. මොකද අපිට මේ sensor එක active කරගන්න නම් flame sensor එක active කරගන්න practically තුමක් ඕනේ. ඉතින් ඒක මේ software එක තුල කරන්න බැරි නිසා අපි logic toggle එක දීලා active කරගන්න ඒක තමයි සිද්ධ කරන්නේ. හරි. එහෙමනම් අපි බලමු කොහොමද අපේ අද programming දෙකක් කරන්න තියෙනවා. එකක් තමයි sensor එක programming කරගන්න ඕනේ. ඒ වගේම Arduino UNO board එක programming කරගන්න ඕනේ. ඔව් අපි පළවෙනියටම මේ විදිහට sensor එක programming කරගමු. මේ විදිහට double click කරලා sensor එක මත මෙන්න මේ ආකාරයට අපේ hex file එක මේ විදිහට upload කරගමු. upload කරගෙන okay කරගමු. ඊළඟට අපිට තියෙනවා අපේ Arduino UNO board එක
අපේ ප්‍රෝග්‍රෑමින් ෆයිල් එක අප්ලෝඩ් කරගන්න. මෙන්න මේ විදිහට අපි කම්පයිලින් කරගමු. කම්පයිලින් වුණාකින් පස්සේ වෙන දකින්නා වගේ අපිට hex ෆයිල් එක හොයාගන්න ඕනි. hex ෆයිල් එක මේ ආකාරයට හොයාගෙන අපි C ෆෝල්ඩර් එක එමළත hex ෆයිල් එක මෙන්න මේ විදිහට copy කරගෙන ඩබල් ක්ලික් කරලා මෙන්න මේ ආකාරයට එතන paste කරගෙන okay කරගමු. දැන් ඔන්න අපි අද අපිට අවශ්‍ය ප්‍රෝග්‍රෑමින් දෙකම අප්ලෝඩ් කරගෙන හමාරයි. එහෙමනම් දැන් අපි මේක සිමුලේට් කරලා බලමු මොන ආකාරයකද ක්‍රියාත්මක කරගන්න කියලා. දැන් අපි ප්‍රෝග්‍රෑමින් කරලා අපි කරගත්තේ මොකද්ද? පින් කනෙක්ෂන් එකක්, ඩිස්ප්ලේ එකේ පින් කනෙක්ෂන් එකක්, ඒ වගේම රිලේ එකක්, LED එකක් මේ කියන කාරණා ටික තමයි අපි ප්‍රෝග්‍රෑමින් කරගත්තේ. ඒ වගේම අපේ සිග්නල් එක අවුට්පුට් එක මේ සෙන්සර් එකේ මේ විදිහට අපේ Arduino UNO බෝඩ් එකට කනෙක්ට් වෙනවා. එතකොට මේ සිග්නල් එක ලබා ගන්නවා. ඒ වගේම අපි දෙන කනෙක්ෂන් ඒ හරහා අපේ Arduino UNO බෝඩ් එකට සම්බන්ධ කරගෙනයි තියෙන්නේ. හරි එහෙනම් අපි දැන් සිමුලේට් කරලා බලමු කොහොමද මෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක. ඔන්න මම සිමුලේට් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් no fire alarm. කිසිම fire alarm එකක් නැහැ. LED green එක ඉන්ඩිකේට් කරනවා. ඒ කියන්නේ සිස්ටම් එක ඕකේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම fire alarm එක ඇක්ටිව් කරනවා. ඒ කියන්නේ සෙන්සර් එක අපි ඇක්ටිව් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් බසර් එක ඇක්ටිව් වෙලා මෙතන LED එක ඔෆ් වෙලා මොකක්ද වෙන්නේ කියලා. ඉතින් fire detected. ඩිස්ප්ලේ එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මොකද්ද සුසන්ත සයිබර්ටෙක් මගේ channel එක. ඒ වගේම fire alarm project no fire. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක හරහා ඔයාලට වටිනා දැනුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඒ වගේම මේ වගේම වටිනා කියන වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන ඔයාලකින් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන්.